මා කුඩාවදියේ කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යන සෑම අවස්ථාවකදීම අවුවටත් වැස්සටත් නිරාවරණය වී නිසල්මන්ව සිට ශෛලමය පිළිරුවක් ඇසගැටුණු බව අදටත් මගේ මතකයේ තිබෙනවා. එවකට එහි දේවාලයක් නොතිබුණි. තමා ගොඩනැගූ කිරිවෙහෙර චෛත්‍ය රාජයා දෙස අභිමානයෙන් යුතුව බලා සිටින රජෙකුගේ පෞරුෂය එවකටින් මට පෙනෙනවා. අදටත් ඔහු කිසිදු වෙනසකින් තොරව කිරිවෙහෙර දෙස නිසල්මනේ බලා සිටි. වෙනසකට ඇත්තේ එදා එම පිළිමයට වැඳුම් පිදුම් නොකළ මිනිස්සු අද මල්මාලා පහදවා පිළිරුව නහවා පූජා සත්කාර කරනවා. ඒ අනිකෙක් නොව මහසෙන් රජුයි. පසු කාලීනව මහසෙන් දෙවියන් වන්නේද ඔහුමයි. මෙම ලිපිය මාතින් ලියවෙන්නේ ප්‍රාදේශීය ඇදහිලි විශ්වාස පිළිබඳව මාගේ අවධානය යොමු වූ කාලයේ. රුහුණු මහා කතරගම දේවාලය යනු බෞද්ධ, තමිල, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී සෑම ජන කොටසකටම වන්දනාමාන කළ හැකි පූජනීය ස්ථානයකි. මෙම කතරගම පූජා භූමිය අයිති දෙවියන් පිළිබඳ විවිධ මතිමතාන්තර පවතින බවද අප දන්නා කරුණකි. සිංහල බෞද්ධයා පිළිගනු ලබන්නේ රුහුණු කතරගම කිරිවෙහෙර නිර්මාණය කළ මහසේන නම් රජු පසුව කතරගම දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බවයි. නමුත් හින්දු බැතිමතුන්ගේ අදහස කතරගම දෙවියන් යනු ඉන්දියානු දෙවි කෙනෙකු බවයි. මේ පිළිබඳ විවිධ ග්‍රන්ථවල විවිධ අයුරින් කරුණුගෙන හැර දක්වා තිබේ. ස්කන්ධ, මුරුගන්, මහසේන, කතරගම යනු එකම දෙවි කෙනෙකු බව බොහෝ තැන්වල හඳුන්වා දී ඇත්තේ දාගෙවැඩ නිර්මාණය කළ මහසේන නැතහොත් මහාඝෝෂ රජු පසුව එම භූමියේ ආරක්ෂක දෙවියන් ලෙස පත්වන්නට ඇතැයි සිතීම යුක්ති සහගත බැවින් මේ කරුණු සනාථ කළ හැකි තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබෙනවා. කිරිවෙහෙර වන්දනා කරන ලබන ගාථාව තුළ එහි නිර්මාණකරු පිළිබඳ ඍජුවම තොරතුරු සඳහන්ය. මුනින්දෝ නිසින්නේ යහින් දේවතානාන සමේතාන මග්ගං සුදෙස්සී ධම්මං මහසේන දේවස්ස සම්මානනීයං නමෝකාචරක්ඛාම තූපස්ස ථානං. මුනිඳුන් වහන්සේ යම් තැනක වැඩහිඳ දෙවියන්ගේ සිත් ප්‍රබෝධමත් කරමින් ධර්මය දේශනා කොට වදාළ සේක්ද මහසේන නිරිඳු විසින් එතැන්හි කරවන ලද කතරගම කිරිවෙහෙර චෛත්‍යයට මම නමස්කාර කරමි යනුවෙන් එහි සඳහන් ව ඇත. එලෙසම කෝට්ටේ යුගයේ නිර්මිත මහසෙන් දෙවොලක් පිළිබඳව සංදේශ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ත්‍රයි භාෂා පරමේශ්වර තොටගම ශ්‍රී රාහුල හිමිට ස්කන්ධ කුමාර වරය ලැබුණු බවද පරිවි සංදේශයේ සඳහන් කරනු ලබන අතර එම කාව්‍යයෙන් කියවෙන්නේ මහසේන යනු කතරගම දෙවියන් බව විද්වතුන්ගේ මතයයි. එම කාලයේ මහසෙන් දෙව් රදපාය ලෙස කතරගම දේවාලයට කැප වූ දේවාලයක් පිළිබඳව සැලලිහිණි සංදේශයේ 26 වැනි පදයෙන් කියවේ. ගණේ මිනි බෙබලි කිරිනෙව් සතපාය රණේ යටග සැවුලිඳු දද ගලපාය අනේ ලකර කලපුර අද නරපාය පෙනේ දකුණ මහසෙන් දෙවි රදපාය. මේවාට අමතරව කතරගම දෙවියන් යනු මහසෙන් රජු බව කියවෙන තවත් සාධක රාශියක් ඉතිහාස ග්‍රන්ථ තුල ඇතුළත්ය. ලාංකේය වංශකථා සාහිත්‍යයද මෙම කරුණ අපූර්වට තහවුරු කරනවා. බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කීල්ගස් බහුල ස්ථානයකදී ස්වර්ණමය ආසනයක වැඩ සිටිමින් මහසේන රජු ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කර මහ පොළොව කම්පා කළ බවත් ඒ අවස්ථාවේ එහි සිටි මහසේන නම් දේවපුත්‍රයා එම ප්‍රදේශයේ ආරක්ෂාවට නවතා ඉන් නැගී සිට තිස්ස මහරාමයට වැඩිය බව ධාතු වංශයේ දක්වා ඇත. මෙහි ආරක්ෂාවට පත් කළ මහසේන නම් දේවපුත්‍රයා මරණින් පසු එහි ආරක්ෂක දෙවියන් ලෙස පත්ව ඇති බව රුහුණේ ගැමියන්ගේ විශ්වාසයයි. කිරිවෙහෙර හා ඍජුවම සම්බන්ධ වන බැවින් එහිසේ සිටීමේ වරදක්ද නැත. 12 වන සියවසෙන් පසු හින්දු ආගම ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමගම විවිධ සංස්කෘතික ආකල්ප මත දේවත්වය ආරෝපණය කර ගැනීමට යාම මෙසේ සිදුවීමට හේතු වන්නට ඇත. මෙසේ කරුණාකාරණා සියල්ලම සලකා බලා සිංහල බෞද්ධ ජනයා විශ්වාස කරනුයේ කතරගම දෙවියන් යනු 12 වැනි සියවසින් පසුව හින්දු බලපෑමට අනුව නිර්මාණය වූ මුහුණු සෑකින් හා 12කින් නිර්මිත දෙවියන් නොව මහසේන රජු බවයි. මහසේන රජුගේ පිළිමයක් වත්මන වන විටද කිරිවෙහෙර දාගැබ් රාජයාගේ වම්පසින් වෙහෙර මහලුව තුලම දක්නට ලැබෙනවා සේම වත්මන් බෞද්ධ ජනයා මහත් භක්තියෙන් ඊට වන්දනාමාන කරනවා. ඒ මනුෂ්‍ය පිළිරුවක් ලෙස සැලකෙන අතර අඩි 9කින් යුක්ත එම උස මහසේන රජුගේ සැබෑ උස බවට ජනශ්‍රතියේ පවතී. මහසේන දෙවියන් උදෙසා පවත්වන ලබන පූජාව නානුමුරු මංගල්‍ය පූජාව ලෙස ප්‍රකටයි. මෙම නානුමුරු පූජාවත් මහසේන දේවාලයේ තිතා මෑතකදී නිර්මාණය වූ බව කිව යුතුයි. දීර්ඝ ඉතිහාසයක් ඇත්තේ මහසේන පිළිමයට පමණි. වාණිජ පරමාර්ථයෙන් හෝ වත්මන් මිනිසාගේ විශ්වාසය මත හෝ මෙම පූජා කර්පය අලුතින් සමාජගත වී තිබෙන අතර එය මේ වන විට ජන සමාජයේ මුල් බැස ලාංකේය සංස්කෘතියට කිඳා බැස තිබේ. සංස්කෘතියක් යනු කාලානුරූපීව වෙනස් වන්නකි. එම වෙනස පසු කාලීනව ජන සමාජය තුළ මුල් බැස ඔවුන්ගේ ජීවන රටාවට හුරු පුරුදු අංගයක් බවට පත්වේ. මෙම පූජාවේදී මහසෙන් රජුගේ පිළිමෙන් නහවා ඊට මල්මාලා පැනදීම මූලික වශයෙන්ම සිදුවන කටයුත්තක්. පිළිමේ නැහැවීම විශේෂ කාරණයක් වනුයේ ලංකාවේ එලෙස පිළිමයක් නහවා පුද පූජා පැවැත්වීමක් දක්නට නොලැබෙන බැවිනි. පරුවක් ගැටගසා යමක් පිළිබඳ විශ්වාසය තබා ගන්නා බැතිමතුන්
තම අරමුණ ඉටු පසු මෙම ස්ථානයට පැමිණ නානමුණර පාජාව පැවැත්වීම අනිවාර්යෙන් සිදුවන්නා බව කිව යුතුයි. මෑතකදී ඇති වූ යම් ගැටලු සහගත තත්ත්වයක් මත මේ වන විට මෙම පූජාව සිදු නොවන බවද මතක් කළ යුතුයි. ඉතින් ඔබට මොකද හිතෙන්නේ මේ ගැන? ඔයාලට හිතෙන ඕනම දෙයක් අපිට එකතු කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් ලෙස පළ කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න මේ වටින කියන පුවත ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.